සුබෝදෑසනක් මාතරින් පිළිගන්න අදත් අපි ඔයාලව ජයපතික් වෙනුවෙන් අද වෙනදා විදිහට නෙවෙයි අපි අලුත් තැනකට ඇවිල්ලා ඉන්නවා. ජයපතික් අපිටත් හිතුණා චුට්ටක් වෙනස් වෙන්න. ඒ නිසා අපි හන්තාන සඳගිරි සෑයේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා අද. සාමාන්‍යයෙන් එක වෙනස් දෙයක් අපිට වෙනස් අත්දැකීමක්. ඒ නිසා අපි ජයපතික් අපි හන්තාන සඳගිරි සෑයට එනකොට ඒ වෙනුවෙන්ම සාරියක් නිර්මාණය කළා. විශේෂයි අපි මේ රෙද්ද භාවිතා කරන්නේ පළවෙනි වතාවට. මීට කලින් අපි ගොඩ පරිසරය වෙනස් ලොකු හුලඟක් තියෙනවා. ඒ නිසා පුංචි පුංචි වාදා කිරීම් තියෙයි. අපි අපේ පාරිභෝගිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ සිල්ක් බතික් මිලදී ගන්න සහ සිල්ක් බතික් මිලදී ගන්න කැමති වුණත් සිල්ක් බතික් වල තියෙන මිල වැඩි නිසා ගන්න අපහසුතාව තියෙනයි. ඒ වෙනුවට අපි පුංචි වෙනසක් කළා සිල්ක් බතික් වල ප්ලැටිනා සිල්ක් එක අපි අලුතෙන් පාවිච්චි කරන්න පටන් ගත්තා. පළවෙනි වතාවට තමයි ප්ලැටිනා සිල්ක් එකෙන් අපිත් සාරි එක හැදුවේ. අපි රෙදි මිලදී ගන්න ජනශ්‍රී ආයතනයෙන් තමයි නිර්දේශයක් අපිට දුන්නේ. ප්ලැටිනා සිල්ක් එක පාවිච්චි කරලා බලන්න එක ගොඩක් හොඳයි කියලා. ඇත්තටම ලස්සනයි. ඇත්තටම හොඳ නිෂ්පාදනයක් අපිට කරන්න පුළුවන් වුණා. සිල්ක් රෙද්දේ වගේ ෂයින් එක නැහැ. ඒ වුණාට සාරිය කඩා හැලෙනවා, අඳින්න පහසුයි. මේකේ සාමාන්‍යයෙන් සිල්ක් සාරියක තියෙන බර නෑ මේ සාරිය ඇතුලේ. මේ සාරිය සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක 600ක වගේ පුංචි බරක් තමයි මේ සාරියට තියෙන්නේ. පාට 4ක සාරි එකක්. ඒ වගේම මේ සාරිය 4 විදිහකට අඳින්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ලස්සනට ඩ්‍රේප් වෙනවා. 4 විදිහකට මේ සාරිය එක අඳින්න පුළුවන්. ඔසරියෙන් දෙආකාරයක් අඳින්න පුළුවන්, සාරිය දෙආකාරයකට අඳින්න පුළුවන්. අපි අලුත් හඳුන්වා දීමක් විදිහට එහෙනම් ජයපතික් අපේ සාරි බතික් ලස්සන බතික් මේ බතික් සාරියකේ තියෙන විශේෂත්වය තමයි මිල ගොඩක් අඩුයි සාමාන්‍ය සිල්ක් සාරි වලට වැඩිය. ෂයින් එක නැති එක තමයි පුංචි වෙනසකට තියෙන්නේ. ඉතින් අලුත්ම අපේ අලුත් අත්දැකීම වෙච්ච ප්ලැටිනා සිල්ක් බතික් සාරියක ගැන දැනගන්න කැමති නම් ආරාධනා කරනවා ඔයාලට අපිට WhatsApp message එකක් දාන්න. නැත්නම් direct message කළත් කමක් නැහැ. WhatsApp message එකක් කළත් කමක් නැහැ. මේ ලස්සන බතික් සාරිය අපේ පුංචි විශේෂත්වයක් තියෙනවා. අපි එක නිෂ්පාදනයකින් මේ වගේ විශේෂයව හදනකොට සාරි 3ක් විතරයි හදන්නේ. වැඩි සාරි ප්‍රමාණයක් හදන්නේ නැහැ. සාරි 3ක් විතරයි හදන්නේ. ඉතින් අද හන්තාන සඳගිරි සෑයේදී අඳුන්වලා දෙන මේ ලස්සන බතික් සාරිය හොඳයි කියලා හිතෙනවා නම් කතා කරන්න අපිට මැසේජ් එකක් එවන්න. ආරාධනා කරනවා දිගටම ජයපතික් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ලොකු හුලඟක් තියෙනවාද? ඒ නිසා ඉතින් පුංචි ගැටලු සහගත තත්ත්වයක් ඇති පේන එක වීඩියෝ එකේ